හේලිස් ඉන්න හැම අංශයකම හැම වෙලාවෙම බලන්නේ නම්බර 1 වෙන්න. හේලිස් ෆෙන්ටන්ස් එකේ ප්‍රොජෙක්ට්ස් අංශය අපි නම්බර 1. සෝලාර් නැත්නම් රිනියුබල් එනර්ජි අංශයත් අපි නම්බර 1. ඒතකොට මොබිලිටි එක අපි අලුත් බේබි දැන් පටන් ගන්න තියෙනවා. අපි නම්බර 1 වෙන්න නම් මොකද්ද කළ යුත්තේ? නම්බර 1 වෙන්න නම් නිකම්ම නිකන් වාහනයක් අඳුනලා දෙන්න බෑ. අපි එහෙනම් අඳුනලා දෙන්න ඕනේ මාකට් එක හොලවන්න පුළුවන් සන්නාමයක්. ඒක තමයි අපි Chery Automobile Group එකේ fastest growing brand එක තෝරගත්තේ Omoda and Jayco. Chery Automobile කියන්නේ 2002 ඉඳන් 2025 දක්වා චීනේ වැඩියෙන්ම වාහන එක්ස්පෝර්ට් කරන කම්පැනි. ඔයගොල්ලෝ අහලා ඇති චීනේ දැවැන්තම කම්පැනි එක නෙමෙයි. අකුරු තුනේ කම්පැනි තමයි චීනේ ලොකුම කම්පැනි. නමුත් ඒගොල්ලන්ගේ මාකට් එකේ තියෙන චීනේ ඩොමෙස්ටික් මාකට් එක. එක්ස්පෝර්ට් මාකට් එකේ දැවැන්ත තමයි Chery Automobile අවුරුදු 23කටම. ඇයි එක්ස්පෝර්ට් මාකට් එකේ Chery Automobile මෙච්චර දැවැන්තෙක් උනේ? ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක හින්දා. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකේ appearance හින්දා, ප්‍රොඩක්ට් එකේ features හින්දා. ඒ ප්‍රොඩක්ට් එක දැක්කම ඕන කෙනෙකුට ගන්න හිතෙනවා. ඔයගොල්ලෝ දකින්න ස්ක්‍රීන් එකේ දකින්න ප්‍රොඩක්ට් එක දැක්කම අත ගන්න හිතෙනවා. ඒ ඩිසයින් එක ඇවිල්ලා තියෙනවා Range Rover ආభాෂයෙන්. චීනේ Jaguar Range Rover එකත් එක්ක Chery joint venture එකක් තියෙනවා 50-50. තොර චීනට හදන Jaguar Range Rover හදන්නේ Chery එකේ. Chery factory. ඒ වගේම මේක ඩිසයින් කරලා තියෙන යුරෝපියන් ඩිසයිනර්ස්ලා. යුරෝපියන් කස්ටමර්ස්ලාගේ ටේස්ට් එකට. මේ Jayco කියන එක එංගලන්තේ ලොකු පෙරරියක් කරපු එකක්. බ්‍රිතාන්‍යයේ නම්බර 1 බවට පත් වුණා. ඒ කියන්නේ මාසෙකට 10000ක් වාහන විකිනෙනවා Omoda Jayco brand එකෙන් විතරක්. ඒගොල්ලෝ ඒ තත්ත්වයට පත් වුණේ Ford Puma කියන නම්බර 1 වාහනේ පහු කළා මේ Jayco J7 එක පත් වුණා නම්බර 1ට බ්‍රිතාන්‍යයේ. ඒතර මේ කම්පැනි දෙක හේලිස් ෆෙන්ටන් සහ Chery Automobile දෙක එකතු වෙලා මේ new energy vehicle එකක් අඳුනලා දෙනවා. මොකද අනාගතයේ තියෙන්නේ new energy vehicle. ඔයගොල්ලෝ දන්නවා අද පෙට්‍රල් ලීටර එකක් කීයද ඩීසල් ලීටර එකක් කීයද තව මාසෙකින් තව රුපියල් 100කින් වැඩි කරනවා කියලා. ඕන කෙනෙකුට බය නැතුව ගන්න පුළුවන් එකක් තමයි හේලිස් මොබිලිටි එකකින් අඳුනලා දෙනවා මේ Omoda Jayco කියන බ්‍රෑන්ඩ් එක. අද අපි එලි දක්වනවා J5. මම ඔයගොල්ලන්ට කිව්වා බ්‍රිතාන්‍යයේ නම්බර 1ට ආවා J7 එක. J5 එක වැඩි කාලයක් යන ඉසල් නම්බර. එකට එනවා J7 එකක් පරද්දලා. එච්චරට විකිනෙන එකක් මේක ප්‍රොඩක්ෂන් එකේ මාස 3කට එහාට යනවා බුක් කරලා ගන්න. ඉගෙන ගන්න මේ ගැන හේලිස් මොබිලිටි එක අනිවාර්යයෙන්ම ලංකාවේ පාරිභෝගිකයන්ට හොඳ ප්‍රොඩක්ට් එකක්, රිලයබල් ප්‍රොඩක්ට් එකක් අඳුනලා දෙනවා. දැක්කාම ආසිතන දැක්කාම ගන්න පුළුවන්.